හොඳයි අපි ස්තුතියි. ඉතින් තියෙන ඒ දෑත ඊටමත් යෝධ බල යෝධ ශක්තියෙන් ආදරණීය අම්මලා සෝම්බුල් අත්පා යදලු කරලා දරුවෝ හදලා තියෙනවා. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්න, පුතුන් රජුන් කරන්න. ඉතින් ඒ සෝම්බුල් අත්පා යදලු කරලාද යකඩ වගේ බෙරේට තලනකොට කී වරක් නම් අර බෙරේට පහර දීම් සිදු කරනවාද සුන්දරව අපූර්වට මනුලව මිනිසුන්ව දෙව්ලොව දෙවියන් පවා ආකර්ෂණීය වුණ සුන්දර බෙර වාදනයකුයි අප නරඹුවේ. අපි සියලු ශිල්පීන්ට හොඳ ප්‍රසන්නතාවයක් එකතු කරමු. හැමෝම සුදී සුන්දරයි විචිත්‍රයි. ඔයගොල්ලන්ගේ අත්පොඩියත් අපූර්වයි. බලන්න පොඩ්ඩක් අත්පොඩිය 10 පාරක් විතර ගහනකොට 7-8 වතාවක් ගහනකොට අත් දෙක රිදෙනවා. හැබැයි මේ අය කී වතාවක් අර බෙරේට පහර දෙනවද? ඒක තමයි ශිල්පීය දක්ෂතාවය කියන්නේ. ජනක බණ්ඩාර මහත්මයා මෙහාට එන්නකෝ. මේ ඔය ගෙවල් වල රණ්ඩු සරුවල් වෙනවනේ නේද? මේ බෙර වාදන ශිල්පීන්ගේ ගෙවල් වල රණ්ඩු සරුවල් නැහැනේ. ඒ මොකද දන්නේ? ඒ මොකද දන්නවද? දැන් අද උදේ ඉඳලා ඔය බෙරේට අද්දකින් වාදනය කරලා කොච්චර රිදෙනවද ඔයා කිව්වා වගේ. අනිවාර්යයෙන්ම කොච්චර වේදනාවක් තියෙනවද අත්වලට. ඉතින් ගෙවල් වල ගෝරි නැත්තේ ගෙවල් වල කාන්තා පක්ෂේ මේගොල්ලන්ගේ භාර්යාවන් බිරින්දාවරු දන්නවා අතේ තියෙන සැර කොහොමද කියලා නේද? ඔව් ඒ හින්දා කට පරිස්සම් කරගෙන ඉන්නවා රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. බෙරේට ගැහුවා වගේ නෙමෙයි කනට පාරක් වැදුනොත්. ඉවරයි නේද? මොකද එක්ස්පීරියන්ස් එක තියෙනවා හොඳටම ගහලා. බෙරේට ගහලා. බෙරේට ඒ හින්දා රණ්ඩු සරුවල් නැහැ. බොහොම දයාවෙන් සාමය සතුට සෞභාග්‍යයෙන් ඉන්න පවුල් ටිකක් තමයි මේ බෙර වාදනය නර්තනය කරන පවුල්. කුරුණාස් එහෙම කියත්තේ මට විජිත් සහෝදරයාගේ අත අල්ලලා බලන්න හිතුණා. පස් වෙලාවක් අල්ලලා බලමු. ඔය දෙකෙන් එකක්. එක්කෝ අත එහෙම නැත්තම් කන. දෙකෙන් එකක් ඉවරයි. ඒ අවුලක් නැහැ. එතනත් බෙරේනේ තියෙන්නේ කම්බෙරේනේ. නෑ කම්බෙරේ නෙමෙයි මුරුංගා පළු හිටපු පාර වගේ ඇඟිලි පාර හිටලා ඇති. ඔව් ඒ හින්දා එහෙම මේ අයගේ නෝන්ලා කොහොමත් එහෙම නැහැ නේද? කලාවට ලැබිසිත කැලෑවට යන්නේ නැහැ කියලා දන්නවනේ.
ජාසින් පරසිදුනුවර කරවා ඒ වේරණෙහි ගලා කැප්පෙව් ජාසින් පරසිදුනුවර කරවා ඒ වේරණෙහි ගලා කැප්පෙව් දැඩි මුණ දෙවී රාජු මේ ඔබෙන් අපහට අවසර ලැබෙනු
පළමුව සම්මා සම්බුදු සරණය මාගේ සිරස පැලැන්දා දෙවෙනුව අපේ මුනි දෙසු සාධර්මයට නමස්කාර කර වැන්දා තම් දෙන තතන තනා තන තම් දෙන තුන්වෙනු මුනිදුගේ සැරියුත් මුගලන් සංග පෙළ වැඳ බැතියෙන්දා වඳින වඳින දින ත්‍රිවිධ රත්නෙට ආදර ගෞරවයෙන්දා තනෙන තන තන තනෙන තන තන තනන තන තන තනන තන තහනා තම් දාන තාන තනන තන තම් දාන තන තහනා සම්මුඛා දේවාදී දේව කතිර නාම කුමාර වේල ත්‍රිලෝක ශාසන දරු අක්‍රනායකා අසුර බට තිමිර පුඩ පාඨනය කරන ගීගත් ධම්බබ්බ දේව රාජ වල්ලි නායකා පතර කරවට වඩින නිතර සිරිලක රකින කතරගම වැඩ වසන මේ දේව සුකුමාලා සත්‍ය වාචන
අපි අද නැටුමට ගුවන් තල ලක්ෂ නොවී මල් වස්සවමින් නිති දින්දා තොස නොවී මන බන්ධන නූපුර නිරදයක් පෙළ බන්දා
ලක්ෂ නොවි තුන් ලක්ෂ ගණන් මල් වස්සවමින් නිති දින්දා තස කියාලා රාහුවේ අසුරිඳු මුනිදුගේ සිරිපා වැන්දා පීතා කරගෙන ආදස බිම්බර අපේ මුනිදුට සරු සින්දා ඈතානු ගොසින් සසුනේම වැඩ හිඳ අකලට කෙලෙසුන් නැසු වෙන්දා දක්ෂකමට තම බලය උතුම් කර අපේ මුනිදුට සරු සින්දා ලස්සන මුනිදුගේ මුහුණ බලන්නට සැතපෙන කලනා වෙන්දා උස්වී බැලුවත් මුනිදුගේ සිරිපා කෙලවර ගඟ නොදොටින්දා තස්ස කියාලා රාහුවෙන් අසුරිඳු මුනිදුගේ සිරිපා වැන්දා
ඔබ පිනවන්න මේ කාර්යය වෙනුවෙන් ජීවිතේට මහා වෙහෙසක් මහන්සියක් දරපු මේ ශිල්පීන් පැයකට වැඩි කාලයක් එක දිගට නර්තනය දුන්නා. අපිට බලාගෙන ඉඳලා අමාරුයි. S2 රිදෙනවා. මේ ශිල්පිනියන්ට කොයිතරම්නම් වෙහෙසක්ද. ඒ නිසා ඒ වෙහෙස දුරු වෙලා යන්න, පවස වෙහෙස නිවන්න සුන්දර වේගවත් අත්පොළසන්නදක් එකතු කරමු සිසිල් දිය දහරාවක් වාගේ. එමනම් අද දවසේදී මේ අපූර්ව වැඩසටහන ඔබ වෙත ගෙනෙද්දී සජීවීව මේ වැඩසටහන ලෝකයේ කොතනක හිටියත් ඔබට නැරඹීමේ වරම වාසනාව next event wedding studio හරහා ඔබට page එක හරහා නැලවීමේ අවස්ථාව ඔබට සලසා දීලා තියෙනවා. ඉතින් කැමරාව තුලින් ඔබව සම්ප්‍රේෂණය කරමින් අපහා එකතු වන අපේ සහෘද කැමරා ශිල්පීන් මත අපි තාමත් ඕනෑකමින් යුතුව සිහිපත් කරනවා. දනුක නිසංසල වගේම ආයේෂ් කැමරාවේ ඉඳගෙන අර පැත්තෙන් සංස්කරණ මැදිරියේ සිටගෙන සජීවී සංස්කරණ කටයුතු ප්‍රසාද් චන්දීප ඔබ වෙත එකතු කරනවා. ඉතින් මේ සියලුම ශිල්පීන් මත සිහි කරද්දී සාගා සවුන්ඩ් ආයතනය පොල්පිටිගම ගල්ටන් වෙබ තල්පත් වෙබ සාගා සවුන්ඩ් ආයතනයේ අධිපති දර්ශුන් සහන්ජිත් නිසි ලෙස හඬ සුසර කරමින් මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට සහයෝගය ලබා දෙද්දී මෙතෙක් වේලා පිටුපසින් ඉඳගෙන කවිගී ගායනා දේවතා ආරාධනාව තුල සුජීව දයාබර හිතමිතුරු ඒ පැත්තෙන් කවි ගායනා එකතු කරනවා. එමනම් දැන් අපි සූදානම් වෙන්නේ ඊළඟ කාර්යභාරයට යන්නට. මා ආරාධනා කරනවා මේ ආදරණීය රත්තරන් දුව ආදරයෙන් ඔබ කතා කළේ ආදරණීය පුතේ කියලා. ඒ ආදරණීය අම්මටයි තාත්තටයි චුට්ටක් දුව ළඟට එන්නට ආරාධනා කරනවා. ගොඩාක් වෙහෙස වෙලා ඉන්න වෙලාවේ ආදරණීය අම්මා තාත්තා දෙන්නට මේ දෙදෙනා සමීපයට එන්නට ආරාධනා කරනවා මාපිය වන්දනාව සඳහා. දස මාසයක් කුසේ තේලා මෙලොවට මා ජනිත කර ආදරණීය මගේ රත්තරන් අම්මේ. ඔබ සංසාරයේ ආත්ම ගණනාවක් කළ පින් දහම් නිසා මම ප්‍රාර්ථනා කරලා තිබුණා යම් කිසි දවසක ඔබගේ කුසේ පිළිසඳ ගන්න ඕනෑ කියලා. ඒ බව දැනුණ මොහොතේ ඔබ මගේ ආදරණීය තාත්තට ඒ බව සඳහන් කරනවා. සඳහන් කරලා දැඩි සතුටටපත් වෙච්ච මොහොතක එතෙන් සිට මාව පෝෂණය කරන්න කුස තුලදීම බෙහෙත් හේත් ආහාර පාන ඔබ හරහා මට ලබා දීලා තිබුණා. නව මාසයක් නව සතියක් නව පැයක් නව විනාඩියක් යනතුරු මං ඔබගේ කුසේ රඳවාගෙන මව ආරක්ෂා කරගත් ආදරණීය අම්මේ. නව මාසයක් දසකඩ මසක් කුසේ තියලා හිටපු කාලය අවසන් වෙනවා. මෙලව එලියක් දකින්න වාසනාවක් ප්‍රාර්ථනා කරනකොට මගේ රත්තරන් අම්මට එදා දැනුණා ලොකු වේදනාවක්. ඒ වේදනාව තමයි ආදරණීය අම්මේ. දෙවි කෙනෙකුටවත් උහුලන්න බැරි වේදනාව තමයි විලි රුදාව. මට කරදරයක් බාධකයක් වෙයි කියලා මගේ රත්තරන් අම්මා මේ දුක උහුලා ගත්තා. මේ බලා ඉන්න බැරුව තාත්තා ඇතුළු අපේ වරිග પરම්පරාව ඔබව රෝහලකට කැඳවාගෙන ගියා කියලා දැනගන්නට ලැබුණා. රෝහලේදී ඔබගේ ජීවිතයත් මගේ ජීවිතයත් මරණයත් අතර සටනකින් මා මෙලව එළිය දැක්ක ආදරණීය අම්මේ. එදා ඔබට ධාරක සෙනෙහස ඉපදුනා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විවරණය ඔබට එදා සිරුරට දැනුණා. මෙතෙක් ලෝකයේ යන්ත්‍ර සූත්‍ර කොපමණ බිහි වුණත් මේ තමන්ගේ ඇඟේ තිබුණ රතුලේ කිරි බවට හැරෙන යන්ත්‍ර සූත්‍රයක් තිබුණේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විවරණේ. මෙන්න මේ විවරණය මගේ රත්තරන් අම්මාගේ හදවතේ තිබුණා. ඒ අවස්ථාවේ අම්මේ ඔබගේ ඇඟේ තිබුණු රතුලේ කිරි බවට හැරුණා. මේ කිරි අහකට හැලුවේ නැහැ. මට පොවන්න උත්සාහ කළා. එදා මම බිලිඳු අවදිය නිසා බීගණ්ඩ නොතේරුම්කම නිසා කිරි බින්දුවක් දෙකක් එක ලැමේකින් කිරි බින්දුවක් දෙකක් උරනකොට බොනකොට එක ලැමේකින් කිරි බින්දුවක් දෙකක් අහකට හැලෙන්නේ නැති. අම්මේ බීපු කිරිවල යෝධ බල යෝධ ශක්තිය තමයි ඔබ මාව වටිනා කියන ගුරුවරුන් දෙපළක් ළඟට යවලා අද මේ උඩරට සාම්ප්‍රදායික නැටුම් කලාවක් මට පෝෂණය කරන්නට අතහිත දුන්නේ. ඔබ ගැන කොපමණ නම් මම සතුටටපත් වුණාද? ඔබ අද කොපමණ මා වෙනුවෙන් සතුටටපත් වුණාද? මගේ රත්තරන් අම්මේ. ඔබ ගැන මේ
ගායනයක් කරන්නටයි මට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. මගේ රත්තරන් අම්මේ. මේ අහගන්නකෝ මේ ඔබ ගැනයි. නාම් දන තම් දන තාන තානා තෙයි තන තානාම් දන තම් දන තාන තානා කුස තුල දාරා දස මාස් කල් දුක් විඳි මගේ අම්මා ඇස නිදිවාරා මගේ දුක් ගිනි නිව්වයි නැත නිම්මා හිසං අත ගාගා පාන කෙන්දත් රැක්කයි නැත නිම්මා රසගී කියමි පායුග වැඳ සිහිකර මගේ අම්මා සම්මා සමිදු මහාමායා මෞකුලයේ හිත්දාලයේ අම්මා දරුවෝ මුතු කෙරුවා ලෝතාලයේ ආදරයයි කරුණාවයි ලොවටම හුරු කෙරූ පිපිසුවඳ හමන කුසුම අම්මා පිය කරු අම්මාව රැක බලා ගනිමු මගේ දිවින් ඇති තුරු ලොව මතු මතු බුදු වේවා හැදුවම් මාවරු බබලි දිලෙන තරු මිනිතරු සතර දානා හිරු නැති ලොවට අම්මා පුන් සාඳක් උනා ලේකිරි බින්දු තොල ගාගත සවියගෙනා අම්මා තමයි මාතු බුදු බව ලබන කෙනා රෝස රෝස මල් සුවඳයි පෙම්බර මගේ අම්මා දෝත දෝත මල් නෙලලා මුනි දුට පුදනෙම්මා ලෝක ලෝක නායකවරු පවා වඳින අම්මා සාදු සාදු මේ පින් වේලෙන් මතු බුදුවෙන් අම්මා සාදු සාදු මේ පින් වේලෙන්
මතු බුදුෙන් අම්මා දසමසක් කුස තුලෙහි දරමින් ලොවට මා බිහි කරපු අම්මා ගලන රුධිරය කිරට හරවා පොවාන් ඇති දැඩි කරපු අම්මා යසඟුතුම් මෙම මොහොත දක්වා දෙනෙත් දෙකසේ රැකපු අම්මා අතින් උතුම් නුබේ දෙපා නමදිමි දෙන්න අවසර මෙමට අම්මා පුතේ අතේ තියෙන බුලත් අත අම්මගේ දෝතේ තබන්න. තියලා අම්මා මේ ඇවිද්දපු ගොරෝසු පය අත් දෙකෙන් අල්ලගෙන දන ගහලා අම්මගේ පුතේ කකුල් දෙක ඇල්ලුවට පවක් සිද්ධ වෙන්නේ නැහැ. මගේ රත්තරන් දරුවෝ දන ගහන අම්මා ගාව. අත් දෙක අල්ලගෙන අත් දෙකෙන් කකුල් දෙක අල්ලගෙන වැඳ ගන්න. දස මාසේ උරේකත්වා පෝසේසින් උද්දිකාරනම් ආයුදීගං වස්ස සතං මාතුපාදං නමාමහං. හොඳයි පුතේ නැගිටින්න. මේ අම්මා මේ රත්තරන් දරුවන්ගේ මූණ සිපගෙන ආදරයෙන් ආශිර්වාදයක් ලබා දෙන්න මගේ රත්තරන් දරුවනේ. ඔබට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මගේ රත්තරන් දුව රත්තරන්. වටිනා කියන ශාස්ත්‍රයක් අද ලෝවාසීන්ට පෙන්වුවා. මට කොච්චර ආඩම්බරද මගේ රත්තරන් දරුවනේ. පුතේ මේ බුලත් අත ඉල්ලගෙන තාත්තගේ මූණ දිහා බලා ගන්න. තාත්තේ අම්මාගෙන මම කොපමණනම් සතුටටපත් වුණාද? මගේ දෑසින් වැටුණ කඳුළු බිඳුව අම්මාගේ දෑසින් වැටුණු කඳුළු බිඳුව මහා සාගරේ මුතු ඇට පෙලක මුතු බෙල්ලෙකුගෙන් ලැබෙන මුතු ඇට පෙලක ආශිර්වාදය මට අද ලැබුණා කියලා සතුටටපත් වෙන්න පුළුවන්. රත්තරන් තාත්තේ මම මව් කුසට ආපු දාස් ඉඳලා ඔබ නොවිඳිනා දුක් මා වෙනුවෙන් කහට උගුරක් බීලා කුස හරියට කුසට ආහාරයක් නැතුව මාව පෝෂණය කරන්න විඳ දුක් මගේ රත්තරන් අම්මා වගේම තමයි. ඔබගේ සිරුරේ කිරි එරුන් නැති වුණාට ඔබ හෙළු දහඩිය අද සුවඳවත් කරන්නට මට හැකියාව තිබුණා මගේ රත්තරන් තාත්තේ. අදින් ඇරඹෙන අලුත් ලෝකය මගේ රත්තරන් තාත්තගේ ආත්ම ගෞරවය අම්මගේ ආත්ම ගෞරවය මම කෙලෙසන්නේ මගේ රත්තරන් තාත්තේ. ඒ නිසා අද රටේ ලෝකේ අහන්න බලන්න දකින්න තියෙන සිදුවීම් කොපමණක් තිබුණත් මම මගේ රත්තරන් තාත්තට එවැනි දෙයක් මගෙන් අහන්න දකින්න මම ඉඩ තියන්නේ මගේ රත්තරන් තාත්තේ. ඔබේ ආදරණීය දුවක් වශයෙන් අදින් පසුව ඉදිරි අනාගත කාලයේම බබලවන්නට මට හැකියාව තිබෙනවා මගේ රත්තරන් තාත්තේ. ඒ නිසා ඔබ ගැනයි මගේ මේ ආදරණීය සිතුවිල්ල රත්තරන් තාත්තේ. තම්දන තානම් දන තම්දන තාන තානා තෙයි තන තානම් දන තම්දන තාන තානා සමකරනට ඔබේ ගුණකාන්ද මෙතුවක් දැක නැත මම නම්
සමවේන කිසිවක් දායාදීයෙන් ආදරයෙන් දුන්සේනේ හසක් හැටි මතකයි තාත්තේ අද තත් මේ මට හොඳයි නරක දෙක මහට කියා දුන්නු පියා දයාදියෙන් පිරිසිතකින් මාරැකි මගේ පියා ජීවිතයෙන් ජීවිතයම සවිමත් කළ පියා මෙතේ බුදුන් දැක සැනසෙන් ආදර මගේ පියා නොබලා මහන්සිය දහවල උදය හවා පියතුම වෙහෙසුනා හද තුල ගිනිවාවා ඒ ගැන සිතන විට යයි හද පපුව දවා නුබලා නායයි කෑබත් පං ගුවට පාවා පුතේ අතේ තියෙන බුලත් අත තාත්තගේ දෝතෙන් තියන්න තියලා තාත්තගේ පපුවට ලං වෙලා හේතු වෙලා තාත්තගේ ගැහෙන ඒ හදවතේ උණුසුම ලබා ගන්න මොහොත ඉපදුණු දා පටන් මාමේ මනුලොවට පාසල් යවා සිප් සයුරේ ගිලෙන්නට විඳි දුක් අනන්තයි අප දැඩි කරන්නට පතනවා පියේ නැවතත් ඔබ ලබන්නට සිනාසෙන්න පාරතනු දුක් සුලාගෙන දරාගන්න පියාදීපු පියා තමයි පාන මගේ ලෝවේ රාජුන් ඔබයි මතු බුදුවනු මැන නුඹ පාමුල පියාණනි තබා වඳිමි දාන නුඹ පාමුල පියාණනි තබා වඳිමි දාන උපන්දා සිට මෙමාරකුමට දයාබර පිය සෙනෙහ බන්දා මහදන්නට මාවඩන්නට නොයෙක් අපමණ දුකක් වින්දා
වරම මාහට ලැබුණ හන්දා ඉන්න හිස වෙස් මෙහි පලන්දා දෙන්න අවසර පියාණනි මට ඔබේ ආදර දෙපාවෙන්දා. හොඳයි පුතේ. දන ගහලා ඔබේ ඔය සිව්මැලි අත් දෙකෙන් තාත්තගේ ගොරෝසු කකුල් දෙක අල්ලගෙන අත ගාලා දන ගහලා වඳින්න පුතේ. පවක් නෑ මේ වුණ මහන්සියට, මේ වුණ වෙහෙසට. අද වෙහෙස නිවිලා ආශිර්වාද ලබා දෙනවා. මව්පියන් කියලා කියන්නේ පුතේ ලෞතුරා බුදු කෙනෙකුටත් බුදු වෙන්නට ආශිර්වාද වරම් දීපු මව්පියන් යුවලක්. ඒ නිසා උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පීතුපාදං නමාමහං. සිඟිති මුවකින් නැගිටින්න. සිඟිති දයකින් සදාකල් හිම මතු උනාවේ බිඳුණු හදවත් තුලින් මතුණු සෝකගී හඬ නෑසුනාවේ වහල් දූපත් මැදින් යන විට වැලි කතරකට නොවැටුණාවේ සරුබිමක් මත පාතබන්නට දොර ඇරේවා වාසනාවේ. අපේ ගුරු වරුන් දෙදෙනාගේ